පුරවා ලෝතුරුවම දහරේ ගිරිලා සාදුවදින් හිමි සිරසනවා සාදුවදින් හිමි සිරසනවා සිතා වෙහෙස දරා සරණ දනා සුවය සොයා මැවෙන දනා දැවෙන සැමා දරුණු සිතින් සසර දුකින් කුරුණු දමින් එතෙර කරන් නොතිර ලොවේ සතිර සුවේ සාදාදේ සතිර සුවේ සාදාදේ मैं कष्टकरुवन අපේ සාමුල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආමුල්ල අනුරුද්ධක නායක ස්වාමීන් වහන්සේගේ දාම්පාසලේ දුවා දරුවන් තමයි ඒ විදිහට එකතු වුණේ. ඊළඟට පෙරහැර පූර්ව ඊළඟට දුම්කබල තිලක් මහත්මයා සෙමිඩෙල් ආයතනය තිලක් මහත්මයා තමයි දුම්කබල සදා මේ මොහොතේ පෙරහැරේ ගමන් කරමින් ඉන්නේ. කහදියර බඳුර චන්ද්‍රසේන මහත්මයා වෙරළුගස්සේන ඒ වගේම බෞද්ධ කොඩි ජාතික කොඩිය ශ්‍රී ඥානාලෝක දාම්පාසලේ එජ්ජේ ගගන තේජාන් ශිෂ්‍යයා විසින් ජාතික කොඩිය ගෙනියනු ලබනවා. ජාතික කොඩිය ඊළඟට පළාත් කොඩිය ඊළඟට බෞද්ධ කොඩිය ගෙනිච්ච ඊළඟ තූර්ය වාදක කණ්ඩායම නිමලව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමගේ අවසරයේ පරිදි එම විද්‍යාලයේ සංගීත භාර ආචාර්යතුමියගේ අධීක්ෂණය යටතේ මේ තමයි නිමලව කනිෂ්ඨ විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායම සදාවල් ලස්සන වර්ණයෙන් සමන්විතව තූර්ය වාදනයේ යෙදෙමින් තමන්ගේ අල්ලපු ගමේ තිබෙන විහාරස්ථානයේ දාගම විවෘත කරනකොට අල්ලපු වැටේ තියෙන නිමලව කනිෂ්ඨ විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායම තමයි අපි ඉදිරියෙන් මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ. ඒ සඳහා අපේ නිමලව පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට සංවිධායක මණ්ඩලයේ ආදරණීය ගෞරවනීය ස්තුතිය මේ මොහොතේ පුද කර ලබනවා. තමයි ලයාන්විත මිහිර වාදන රංගයා ජාතික කොඩිය බෞද්ධ කොඩිය පෙරදරි කොටගෙන නිමලව කනිෂ්ඨ විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායම තමයි අප ඉදිරියෙන් මේ ගමන් කරමින් සිටින්නේ. විහාරාධිපති ආමුල්ල අනුරුද්ධක නායක ස්වාමීන් වහන්සේගේ මාත්‍ය කුටි අසලෙන් ගමන් කරනවා මේ මොහොතේ. පොඩ්ඩක් වශයෙන්ම ඊටමත්ම විචිත්‍රවත් පෙරහැරක සමාරම්භයේ සමිතුවන් කරමින් නිමලව තූර්ය වාදක කණ්ඩායම මේ ආකාරයෙන් ගණන් කිරීම ඇත්තටම විශාල අභිමානයක්. ඊළඟට බෞද්ධ කොඩි කත්තු අපේ දුවා දරුවන් ගමන් කරනවා පෙරහැරේ 25 අපේ අවට දහම් පාසල් වල කුඩා දුවා දරුවන් තමයි මේ බෞද්ධ කොඩිය ඔසවාගෙන මේ විදිහට පෙරහැරේ ගමන් කරන්නේ. මේ බෞද්ධ කොඩිය තුල කියන්නා වූ කරුණු කාරණා රාශියක් තිබෙනවා. ඒ පිළිබඳ මේ අරන් යන දුවා දරුවන් හොඳට දන්නවා ඇති. ඒ වගේම මේ හේවිසි කණ්ඩායම නිමලව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමගේ අවසරයේ පරිදි එම විද්‍යාලයේ සංගීත භාර ආචාර්යතුමගේ අධීක්ෂණය යටතේ තමයි මේ හේවිසි කණ්ඩායම මේ ආකාරයෙන් ගමන් කරන්නේ. මල්ල පිටගත් පිරිස අවට දාම් පාසල් වල කුඩා පුංචි දුවා දරුවන් මල්ලට අරගෙන මේ මොහොතේ පෙරහැරේ ගමන් කරනවා. මේ පිටුපසින් සිරි දේවී නැටුම ඉදිරිපත් කරමින් දෙපදිනේ සීමානාම දාම් පාසලේ ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රපති ගෞරවනීය හේනේගම මංගල ස්වාමීන් වහන්සේගේ අවසරයේ පරිදි දාම් පාසලේ දුවා දරුවන් ගීරි දේවී නැටුමක යෙදෙමින් දේවි වාදනය කරමින් නර්තනයේ යෙදෙමින් මාධ්‍ය කුටි අසලින් ගමන් කරන මොහොත තමයි අපිට පේන්නේ. දාම් පාසලේ ආචාර්යවරිය ඔවුන් පිටිපසින් ගමන් කරනවා.
හැම දිනාටම දෙපොදිනිය විද්‍යා බෝධිරාජාරාම විහාරස්ථානයේ මහානාම දාම්පසල කියන්නේ අකුරැස්ස පුරවරයේ මාතර පුරවරයේ තියෙන අග්‍රගණීය දාම්පසල. ඒ දාම්පසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි ගිරිදේවි නැටුම ඉදිරිපත් කරමින් මාධ්‍ය කුටිය අසලේ මේ මොහොතේ ගමන් කළේ. ඊළඟට ගමන් කරනවා පත්තිනි නැටුම. පත්තිනි දෙවියන්ට කරන්නා වූ උපහාර දර්ශනය පූලේන මෛත්‍රී විහාරස්ථානයේ ස්වර්ණ දම්සල බලේනාධිපති පූජනීය හේනේගම සතරාරතන ස්වාමීන් වහන්සේගේ කලායතනයේ දරුවන් තමයි පත්තිනි නැටුම මේ ආකාරයෙන් ඉදිරිපත් කරමින් මේ මොහොතේ මාධ්‍ය කුටිය අසලින් පෙරහැරේ ගමන් කරන්නේ. ඊළඟට ගමන් කරනවා බෞද්ධ කොඩි රැගත් අපේ දහම් පාසල් වල දුවා දරුවන්. මේ බහම් පාසල් වල දුවා දරුවන් තමයි බෞද්ධ කොඩි අරගෙන පෙරහැරේ ගමන් කරන්නේ. ඊළඟට නටනවා මෙන්න චුත්‍ර මාත්‍රා නැටුම පන්දම් පාලිය. ඒ තමයි යක්ෂ නර්තනීය පන්දම් පාලිය හොරගඩ රුවන් මහත්මයාගේ ආරාධනයෙන් ඒ වගේම භද්‍රකාලී කලායතනයේ දුවා දරුවන් තමයි මේ පන්දම් පාලිය රැගෙන සිටින්නේ. ඊළඟට ටියාගොඩ නැටුම රිදියාන් නැටුමේන දෙවල් නැටුම ඉමදුව නෙසර කලාධිපති නර්තනාචාර්යනී රීතිකා මෙනික් පුරගේ කලායතනයේ දුවා දරුවන් තමයි මේ මොහොතේ මේ නර්තනය කළගස්සමින් ඉදිරියට යන්නේ. ඊළඟට පූජා නැටුම දෙපොදිනිය විද්‍යා බෝධිරාජාරාම විහාරස්ථානයේ මහානාම දාම්පසල කියන්නේ අකුරැස්ස පුරවරයේ මාතර පුරවරයේ තියෙන අග්‍රගණීය දාම්පසල. ඒ දාම්පසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි මේ ලැබෙම ඉදිරිපත් කරමින් මාධ්‍ය කුටිය අසලින් මේ මොහොතේ ගමන් කළේ. ඊළඟට ගමන් කරනවා පත්තිනි නැටුම. පත්තිනි දෙවියන්ට කරන්නා වූ උපහාර මේ රිද්දියාගේ නැටුම ඉමදුව නෙසර කලායතනයේ නර්තනාචාර්යනී පීඨිකා මෙනික් පුරගේ කලායතනයේ දුවා දරුවන් තමයි මේ රිද්දියාග නැටුම මේ ආකාරයෙන් ඉදිරිපත් කරමින් යන්නේ. ඊළඟට පෙරහැර විචිත්‍රවත් කරන දේවල් නැටුම. මේ දේවල් නැටුම ඉදිරිපත් කරනු ලබන්නේ ඉමදුව නෙසර කලායතන අධිපති නර්තනාචාර්යනී පීඨිකා මෙනික් පුරගේ කලායතනයේ දරුවන් තමයි මේ දේවල් නැටුම මේ ආකාරයෙන් විචිත්‍රවත් පෙරහැරට එක්කර තිබෙන්නේ. මේ දේවල් නැටුම පිළිබඳව කතා කරනකොට ඉතිහාසය කතා කරනකොට මේ දේවල් දෙවියන් ලංකාවට ආපු විදිය ඉතාමත්ම ලස්සන කතාවක්. ඒක අපේ පුරාණ නර්තන ශිල්පීන් විශේෂ අංගයක් ලෙස අරගෙන බලි දොයිල් මෙවැනි දේවල් සිදු කරන සෑම සංස්කෘතික අංගයකම ඉදිරිපත් කරන දේවල් නැටුම. මේ දේවල් නැටුම එහා සමාන බල සම්පන්නයි. මේ දේවල් දෙවියන් වහන්සේ ලංකාවට පැමිණීම පිළිබඳව. ඊළඟට පූජා නැටුම. මේ පූජා නැටුම ඉදිරිපත් කරන්නේ අපේ ඉදිගස්සේන ශ්‍රී ධම්මාලෝක දාම්පසලේ ප්‍රධාන ආචාර්ය පූජනීය පස්ගොඩ පියරතන ස්වාමීන් වහන්සේගේ අවසරයේ පරිදි එම දාම්පාසලේ දුවා දරුවන් තමයි මේ පූජා නැටුම ඉදිරිපත් කරන්නේ. මේ මොහොතේ අපේ මාධ්‍ය කුටිය ඉදිරි පිටින් ගමන් කරන පූජා නැටුම මෙන්න ගමන් කරනවා අපේ ශ්‍රී විෂ්ණු දේවාලයේ අපේ ලසඳා ඇතින්න ඒ ලස්සන ඇතින්ද මේ සඳහා ලසඳා අස්තිරාජයා ශ්‍රී විෂ්ණු දේවාලයේ අස්තිරාජයා මේ සඳහා දායකත්වය ලබා දුන්න අපේ වෙළඳ ව්‍යාපාරික අපේ ගමේ අපේ හැම දෙයකම හැම විදියටම ඕනම දෙයකට ඉදිරිපත් වෙන අපේ රවි සහෝදරයා කියලා මම කියනවා. රවි ලියනගේ ව්‍යාපාරික මහත්මයා සහ මානෙල් මනම්පේරි මහත්මිය තමයි මේ ලස්සන ඇතා මේ ලස්සන විචිත්‍රවත් පෙරහැරට සම්බන්ධ කරන්නට පූර්ණ දායකත්වය ලබා දුන්නේ. ඉතින් අපි හැම මොහොතකම අපේ රවි ලියනගේ අපේ රවි මල්ලි කියලා අපි කියන්නේ අපේ රවිට බොහොමත්ම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යෝදනා පාගුණ්‍යාදනා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී විෂ්ණු දේවාලයට අයත් මේ ලස්සන ඇතාව අපේ පෙරහැරට සම්බන්ධ කරමින් මානෙල් මනම්පේරි මහත්මියක් රවි
ලියනගේ මහත්මයා ලබා දුන්නා වූ සහයෝගය පිළිබඳව විශේෂයෙන්ම මල්වට්ටි රැගත් පිරිස ඊළඟ මල්වට්ටි රැගත් අපේ පුංචි දුවා දරුවන් කට්ටියක් වෙලගෙසී ඉන්නවා. මේ තමයි දුවේ අපේ රටේ මල් කෙකුළු. ඕගොල්ලෝ තමයි අපේ රට ඊළඟට බාරගන්නේ. ඕගොල්ලෝ මොන්ටිසෝරි අධ්‍යාපනය ගත්තා. දැන් ඉස්කෝලේ යනවා. එතනින් ප්‍රාථමික අධ්‍යාපනය ගන්නවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය ගන්නවා. විශ්වවිද්‍යාලයට යනවා. මොකක් හරි ක්ෂේත්‍රයකින් තමන් උකන් ලක්කම්මට හොඳ දෙයක් කරන්න ආදරණීය දුවණියනේ ආදරණීය පුත්‍රවනේ මේ පෙරහැරේ යන ගමන් ඒක සාක්ෂාත් කරගන්න හදවතට ගන්න මේ පුංචි මල් කෙකුළු ගොඩාක් දෙනේ මේ පෙරහැරේ ගමන් කරනවා ලස්සන මල් වට්ටි අරගෙන ආස්ති රාජ්‍ය ශ්‍රී විෂ්ණු දේවාලයේ රාජ්‍යය ඊළඟට වඩිකපටුන නර්තනය සඳහා තෙපදිනිය ශ්‍රී මානව දාම් පන්සලේ ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රපති ගෞරවනීය හේනගම මංගල ස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි දාම් පන්සලේ දරුවන් තමයි වඩිකපටුන නර්තනයේ ඉදිරිපත් වෙමින් සිටින්නේ. අනතුම වඩිකපටුන හංස නැටුම ලස්සන හංසයන් වගේ හංසනියන් මේ ලස්සන නර්තනය විචිත්‍රවත් කරනවා. ඇත්තටම ලස්සන හංසනියන් වගේම ලස්සන පුංචි හංසිකාවන් මේ නර්තනය විචිත්‍රවත් කරනවා. මට මේ මොහොතේ මගේ මාධ්‍ය කුටියට පැමිණෙනවා මගේ සහෝදර නිවේදක ශිල්පියෙක් සහෝදර නිවේදක මගේ සුසිරිය මල්ලිගේ හිතවතා ජනක මෙන්න මයික්‍රොෆෝනය ඔබට බාරයි පෙරහැර සජීවී විස්තර කථනය කිරීම සඳහා. අපේ රටේ මල් කෙකුළු. ඕගොල්ලෝ තමයි අපේ රට ඊළඟට බාරගන්නේ. ඕගොල්ලෝ මොන්ටිසෝරි අධ්‍යාපනය ගත්තා. දැන් ඉස්කෝලේ යනවා. එතනින් ප්‍රාථමික අධ්‍යාපනය ගන්නවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය ගන්නවා. විශ්වවිද්‍යාලයට යනවා. මොකක් හරි ක්ෂේත්‍රයකින් තමන් ලක්කම්මට හොඳ දෙයක් කරන්න ආදරණීය දිවණියනේ ආදරණීය පුත්‍රවනේ පෙරහැරේ ගමන් කරන අපේ ආදරණීය මව්පියන්ටයි මේ කතාව. පෙරහැරේ වම් පැත්තෙන් ඔගල් දුවා දරුවන් සමග ඔයගොල්ලෝ ගමන් කරන්න එපා. බලන්න එතකොට පෙරහැරේ විචිත්‍රත්වයේ නැතුව යනවා. මේ දුවා දරුවන්ගේ දෙමව්පියන් පෙරහැරේ වම් පැත්තේ ඒගොල්ලොත් එක්ක ගමන් කරන්න එපා. පෙරහැරේ පිටුපසින් ගමන් කරන්න වඩිකපටුන නර්තනය සඳහා තෙපදිනිය ශ්‍රී මානව දාම් පන්සලේ ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රපති ගෞරවනීය හේනගම මංගල ස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි දාම් පන්සලේ දරුවන් තමයි වඩිකපටුන නර්තනයේ ඉදිරිපත් කරන්නේ. නරඹන අපේ සියලුම දෙනාට පහසුවක් සංවිධානය අපේ මල්ලිගේ හිතවතා ජනක මෙන්න මයික්‍රොෆෝනය ඔබට වාරයි ප්‍රධාන සංවිධානය මණ්ඩලයේ ජීවි මහත්මයා සියලුම දෙනාට මතක් කරනවා මේ නාටක කණ්ඩායම සඳහා පුරස්කර පෙරහැරේ වම් පැත්තේ ඔබේ දුවා දරුවන් සමග ඔබට ගමන් කරන්න එපා. අනේ දෙක සියලුම මේ දුවා දරුවන්ගේ දෙමව්පියන් පෙරහැරේ වම් පැත්තේ ඒගොල්ලොත් එක්ක ගමන් කරන්න එපා. පෙරහැරේ පිටුපසින් ගමන් කරන්න බෞද්ධ පොඩි අවත ධම්මානන්ද අවසරයි පූජනීය රිංගම්මේ ධම්මික පඬිතුක හඳුන්වන වහන්සේගේ අවසරය
පරිදි මොකද අපේ මාධ්‍ය කණ්ඩායම ඔබ දකිනවා ඡායාරූප කරණේ ඒ වගේම වීඩියෝ කරණේ මේ මාසේ සිටිනවා ඔවුන්ට උත්සාහයකට අවසන් පරිදි ඒ වගේම පෙරහැර නරඹන අපේ සියලුම දෙනාට පහසුවක් මම හිතන්නේ නර්තන අපූර්වට දැක බලා ගන්නට රස විඳින්නට හැකියාවක් තිබෙනවා ඒක නිසා මේ නර්තනයන් බාරව ගමන් කරන අපේ ප්‍රධාන සංවිධායක මණ්ඩලයේ ගුරු මහත්මයාස්මින් ඇතුළු සියලුම දෙනාට මතක් කරනවා ඔබේ නර්තන කණ්ඩායම මතක් දුරස් කර අනිත් කණ්ඩායමෙන් ඈත් කර තබමු නර්තනයේ දෙන්නට කියලා. අද දවසේ විමලව ශ්‍රී විජයා පෙරහැරේ ගමන් කරනවා මිහින් රාජා හස්ති රාජා ඉදිරිපත් කරන අපේ දර්ශනීය පෙරහැර මේ වන විට හරි අඩකට පමණ ගමන් කර තිබෙනවා මේ වන විට නර්තනාංග 26ක් පමණ අපසිටින මේ මාත කුටිය අසු කරගෙන තිබෙනවා. මේ මොහොතේදී අපගේ මාත කුටිය අපි විසින් ගමන් ගත්තේ බෞද්ධ ජෝඩි ඒ අවට අපගේ විහාරස්ථාන ඒ වගේම දහම් පාසල් නියෝජනය කරමින් දුවා දරුවන් මේ සහභාගීත්වයෙන් තමයි දවසේ බෞද්ධ ජෝඩි මෙම පෙරහැර සඳහා තමක්ම දර්ශනීය මොනර නැටුම මේ මොනර නැටුම බලනකොට බලන්න ලස්සන රිද්මයට ලස්සනට අංගපතක සලෝමින් මේ කතරගම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නා වූ නර්තනයක් තමයි මේක පෙරහැරවල නිරන්තරයෙන්ම බලන්න ලස්සන පත්‍ර යෞවනීය වෙසෙන ස්වරූපී යෞවනියන් පිරිසක් බොහොම වේස මාංශේලා ලස්සනට ඇඳගෙන ලස්සන නර්තනයකදී සිටිනවා පෙරහැරේ විචිත්‍රවත්ම දර්ශනයක් ලෙස අපිට කතා කරන්නට පුළුවන් මේ මොනර නැටුම මේ මට පේන්නේ ඉස්සරහා ඉන්නේ සෙබඩලා තමයි මේ ඉන්නේ පිටිපස්සේ තමයි මොනරු ඉන්නේ අර පිල් ලිදහාගෙන පාර පුරා ලස්සන නටනවා ඊටමත් ලස්සන විචිත්‍ර රංගයක් ඔව් මල්ලි මොකක්ද කියන්න තියෙන්නේ මේකට ඔයයි අපූර්ව සුන්දර දර්ශනීය අර්ථනය මොනර නැටුම මම හිතන්නේ පෙරහැර නරඹන්නට කෙන බොහෝ දෙනෙක් කොහොම ආසනාවෙන් කැමැත්තෙන් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මොනර නැටුම බලන්න දර්ශනීය මොනර නර්තනය මේ මොහොතේදී අපගේ අසලින් ගමන් කරන මොහොත ඔබ දකින්නවා තවත් පිටිපස්සේ අපූර්ව නර්තන කණ්ඩායම් කීපයක් මේ පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරමින් නර්තනයේ යෙදෙන ආකාරය මේ මොනර නැටුම පැනෑටිගෙන ශ්‍රී සද්ද මොනර නැටුම ලේන වඩුව වැව මයුර රංග කලායතනාධිපති පූජනීය මාරබ කුසල සිරි ස්වාමීන් වහන්සේ කලායතනයේ දරුවන් තමයි මේ මොනර නර්තනයේ දෙන්නේ ලේන වඩුව වැව මයුර රංග කලායතනය මේ පුරවරේ ඉතා ප්‍රසිද්ධ රංගායතනයක් ඒ ආයතනයේ දරුවන් තමයි මේ නර්තනයේ දෙන්නේ මේ ලස්සන මයුර නැටුම පාරේ වාඩි වෙලා පල්ලි අකුලාගෙන ලස්සන නර්තනයේ යෙදෙනවා පෙරහැරේ විචිත්‍රම නර්තනයේ ලෙස අපිට කතා කරන්නට හැකියාවක් ලැබෙයි මේ මොනර නැටුම ඉතාමත් සුන්දර නැටුමක් සජීවී වීඩියෝ කරණය කරනවා ඉතාමත් ලස්සනට ඒක මූණු පොත YouTube එක මේ ඔක්කොම සරසන දර්ශනයක් මේ පෙරහැරේ අපේ අහංගම වීඩියෝ ටීම් එක සජීවී වීඩියෝ කරණය කිරීමේ සිටිනවා ලස්සන විචිත්‍රවත් මොනර නැටුම මේ පෙරහැර කිලෝමීටර් 5ක් දුර ගමන් කරන්න තිබුණා නම් ඇත්ත වශයෙන්ම රුහුණේ පවත්වන ලද ලස්සනම පෙරහැරක් ලෙස ඉතිහාසගත වෙනවා මේ මොහොත වෙන විටත් ආදරණීය පුංචි දුවා දරුවනේ ඔබ මේ ලස්සන රංගනයක යෙදෙන්නේ ධාතු ගර්භයක කොට විවෘත කරන මහැඟි පුණ්‍ය කර්මයකට ඒ පුණ්‍ය කර්මයේ මහැඟි තුලින් ඔබට ඊට වඩා විශේෂ හැකියාවක් විශේෂ දක්ෂතාවක් නැතුව අලාලව ඉදිරියට ගෙනියන්නට මේ පුණ්‍ය කර්මය සාක්ෂාත් වේවා කියලා අපි ඉතිසිතෙන් ප්‍රාර්ථනා කරනවා ලේනබඩුව වැව රණේ ආදරණීය කලායතනය ලේනබඩුව රංග කලායතනාධිපති පූජනීය මාරබේ කුසල සිරි ස්වාමීන් වහන්සේගේ කලායතනෙන් තමයි ඒ සිදුවන්නේ ඊළඟට යනවා ඒ සඳහා ලස්සන වාද කණ්ඩායමක් යනවා ලස්සන තරුණ කොල්ලෝ ටික මෙන්න ඊළඟට
හංස නැටුම ලස්සන අංශිකාවියන් ටිකක් ලස්සනට ගෙනියනවා. මේ පෙරහැරේ ගමන් කරන දෙවන හංස නැටුම මල්ලි. මේ සඳහා සම්පූර්ණ ලේනබඩුව වැව මයුර රංග කලායතනාධිපති පූජනීය මානවේ කුසල සිරි ස්වාමීන් වහන්සේගේ කලායතනයේ දුව දරුවන් තමයි මේ හංස රංගනේ හිදගෙන සිටින්නේ. මේ හංසිකාවියන් පුංචි දරුවන් ලස්සන නර්තනයකදී සිටිනවා. මල්ලි ගන්න මයිකේ. ලේන බටුව දාතු ගර්භයක පොත විවෘත කරන මායගේ මෙන්න අපි පුංචි කාලේ අහලා තිබුණ ලස්සන සින්දුවක් අමුතු වෙන්දුම් මෙන්න අල්ලගොන්න නල්ලාව කියතේ පොළොවේ ඉඳන් අඩි 10ක් විතර උස ඇතේ මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙන්නකෝ මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙන්නකෝ ඔබ කකුල් කාරයෙන් යනවා අන්න අර පුතේ ඔය බොරු කකුල් කාරයෙන් යනවා අන්න අර පුතේ ඉතාමත් මේ අමාරු නර්තනයක් තමයි මේක. අඩි 3මාරක් 4ක් උසට බැඳි පොළොව වල Tamange දෙපා රුවාගෙන මේ බොරු කකුල් නර්තනේ යෙදෙන්න ලස්සන තුන උද්වේග කර ජවනිකාවක් වෙනවා. මොකද පැටළුනොත් වැටෙනවා. ලස්සන දරුවනයන් 4 දෙනෙක් බොරු කකුල් නර්තනයක උමක් වෙන මොමුක ඉදිරියට ගමන් කරනවා මොන වේගයෙන්. බොරු කකුල් කාර්යෝ තමයි මාත්‍ය කුටිය අසලින් මේ මොහොතේ Tamange විස්කම් නැකම් නැයුම් එකතු කරමින් විචිත්‍රවත් සිතත් මේ මොහොතේ අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද පඬිත පාඨශාලාචාර්ය ගෞරවනීය හේනේගම මංගල ස්වාමීන් වහන්සේ තම දුව දරුවන් සමග බෞද්ධ කොට අරගෙන මේ පෙළහැරේ මාධ්‍ය කුටිය අසලින් පෙරමුණේ ගමන් කරනවා. අපේ නායක හමුදුරුවන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා ගෙනෙනු ලබනවා. අපේ බෝධිරාජ විහාරස්ථානයේ ශාසනික සේවාවන් ඉටු කරමින් සමාජ සේවාවන් ඉටු කරමින් කරන්නා වූ කර්තව්‍ය පිළිබඳව ඊළඟට හේවිසි කණ්ඩායම මේ හේවිසි කණ්ඩායම ගෙනෙන්නේ රිදීගම රිදී විහාරය හා මානවර ශ්‍රී දළදා මාලිගා පෙරහැරේ තේවාව බාර අසුරනාද බාල පරපුරේ මානවර පල්ලේකැලේ සීබා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඒ.පී. සුජිත් අසුරනාද මහත්මයාගේ මූලිකත්වයෙන් තමයි මේ හේවිසි කණ්ඩායම යන්නේ. ඉතින් විශේෂිත වූ හේවිසි කණ්ඩායම මොකද අපේ මුදුන් මල්කඩ සෙංගඩ කලපුර ශ්‍රී දළදා මාලිගා පෙරහැරේ තේවාව බාර අසුරනාද කලා පරපුරේ මානවර පල්ලේකැලේ සීබා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඒ.පී. සුජිත් අසුරනාද මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒක නිච්චේ. මෙන්න වෙස්නැටුම මල්ලි විග්‍රහ කරන්න මෙන්න ඔබට වෙස්නැටුම අපේ දෙනින් ගමන් කරනවා. ලස්සන දරුවනේ හදවතේ බොරු කකුල් නර්තනයේ ඉදිරියට ගමන් කරනවා. බොරු කකුල් කාර්යෝ තමයි මාධ්‍ය කුටිය පෙරහැරක අනිවාර්යයෙන්ම විශ්වාසන කණ්ඩායම් කිහිපයක් ලැබෙනවා. මේ අතරින් අපි දකිනවා මේ මොහොත වන විට අපේ ස්වාමීන් වහන්සේ මාධ්‍ය කුටිය බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍යපාද පඬිත පාඨශාලාචාර්ය විස් කණ්ඩායම පිළිබඳව කතා කරන විට ඇත්ත වශයෙන්ම අපේ පෞරාණික සංස්කෘතිය උඩරට සෙංකඩගල මහ පෙරහැරේ සී භූෂිතය නංවන මේ විස් කලාකරුවන්
මේ නර්තන ශිල්පීන් රටට මාහැගේ සම්පතක් දායාදයක්. මොකද තම පරම්පරාව ඉදිරියට ගෙන යමින් රටේ නොනැසෙන සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නට මේ වෙස් නැට්ටුකරුවන් තමයි අපේ ආවාසය, අපේ පෝෂණය, අපේ සංස්කෘතිය පෝෂණය කරන්නේ. මෙන්න මේ වෙස් කණ්ඩායම් තමයි අපේ උඩරට පෙරහැරවල් තුළ උඩරට නර්තනය තුළ අගතැන්පත් විශිෂ්ටම නර්තනකරුවන් වෙන්නේ වෙස් නැටුම්කරුවන්. මේ වෙස් නැටුම්කරුවන්ගේ තුලින් විදහාමාන ඒ පෙළහර අපිට මෙතෙක් කියලා කියන්න බෑ. එක එක අංගවලට උන්ගේ නර්තන ඉදිරිපත් කරනවා. තරනම්, බල්ඩි මේ හැම එකක්ම රෝධ කරනම්, උඩු කරනම්, බිම කරනම් හැම එකක්ම මේ වෙස් නැටුම් වලට ගැප් වෙලා තිබෙනවා. මේ මෙස් නගරාවිය තමයි අපේ සිංහල සංස්කෘතිය පෝෂණය කරන්නා වූ අපේ සංස්කෘතිය පෝෂණය කරන අපේ උඩරට නැටුම් ශිල්පය. නැටුම් ශිල්ප තුනයි උඩරට පහතරට සබරගමුව මේ උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් තුලින් විදහා පාන්නා වූ අපේ සංස්කෘතිය ප්‍රබෝධය. මේ රටේ හැම තැනකම කලා ආයතනවල මේ සංස්කෘතිය ඉදිරියට ගෙනියන්නට මේ කලාකරුවන් බිහි කිරීම නැත්නම් මේ කලා ආයතනවල අධිපතිත්වය දරන සියලු දෙනාටම අපි මාහැගේ ණයගැතිය කියලා කිව්වොත් අපි නිවැරදි. මේ බලන්න මේ හේවිසි නාදය තරුණ ශිල්පීන් තමයි තමත්ම ලාබාල වයසේ ඉන්න ශිල්පීන් තමයි මේ නර්තනයේ දෙන්නේ. මේ හේවිසි වාදනයේ දෙන්නේ. මේ නර්තනය මේ විදිහට මේ වාදනය ඉදිරියට ගෙනියන්න පරම්පරාවක් නැත්නම් අපේ සංස්කෘතියත් ඉවරයි. අපේ සියලු දේවල් ඉවරයි. වෙස් කණ්ඩායමට අපේ පුණ්‍යානුමෝදනා ඊළඟට සීසත් ගයයි. අපේ ඒවා බලකායක් ගමන් කරනවා. මේ ලස්සන ඥානාලෝක දාම්පස්සේ ශිෂ්‍යයන් තමයි දේවදූත කණ්ඩායම ඉදිරියට ගෙනියමින් මෙන්න අපේ දේවදූතයන් මේ මොහොතේ අපි ඉදිරියෙන් ගමන් කරනවා. දොඩොඩ ආශ්‍රය කියලා මේ සියලු දේවල් වලට සාර්ථක කරගෙන දේව ආශිර්වාදයෙන් ලැබලා ඒ සියලු දේවල් කරන්නේ. මෙතෙක් කියලා කියන්න බෑ. එක එක අංගවලට උන්ගේ නර්තන ඉදිරිපත් කරනවා. අපි ඉදිරියෙන් ගමන් කරන මේ මොහොතේ ගැමුණු හස්තිය අත්නගල්ල රජමහා විහාරාධිපති ඉමකරනම් මහෝපාද්‍ය පන්නිලසී ආනන්දාභිදාන නායක ස්වාමීන් වහන්සේට අයත් ගැමුණු හස්තිය එම හස්තිය සම්බන්ධීකාරක අත්නගල්ල රජමහා විහාරයේ ඇත්පන්තිය බාර මහේෂ් විජේසේකර මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් තමයි මේ ගැමුණු හස්තිය මේ ආකාරයෙන් මේ පෙරහැරේ ගමන් කරන්නේ. ඊළඟට මේ උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් තුලින් මොනර නැටුමක් අපේ සංස්කෘතිය ප්‍රබෝධය මොනරනේ මේ පැත්තෙන් ගමන් කරන්න එක්කල්ල ගමන් කරන්න මේ කැමරාව වලට අවීර කරන්න එපා. සජීවී වීඩියෝ කරන කරනවා මේ තවත් කලාකාරයෝ තමයි ගමන් කරන්නේ. මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ ඥානාලෝකයේ දාම්පස්සේ නිමලව මේ බලන්නේ හේවිසි නාදය තරුණ නාග කන්‍යා නර්තනය තමයි යන්නේ. මේ නාග කන්‍යා නර්තනය තමයි මේ නර්තනයේ දෙන්නේ. මේ හේවිසි වාදනයේ දෙන්නේ. මේ නර්තනය මේ විදිහට මේ වාදනය ඉදිරියට ගෙනියන්න බරපතල සිදු කරගන්න මේ ශ්‍රී බෝධිරාජ දාම්පස්සේ අපේ සීමානාම වෙස් කණ්ඩායමට අපේ පුණ්‍යානුමෝදනා නිම්ලි නර්තන කණ්ඩායම හේනගම නිම්ලි නර්තන කණ්ඩායම තමයි නාග කන්‍යා නර්තනය ඒ ආකාරයෙන් ඉදිරිපත් කරමින් ගියේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි දේවදූත කණ්ඩායම ඉදිරියට ගෙනියමින් මොනර නැටුම මේ යන්නේ අපේ පුංචි දුවා දරුවන් ඉදිරිපත් කරන ලස්සන මොනර නැටුම. මේ මොනර දර්ශනය මේ කතරගම බුදුබිමේ පවත්වනා වූ පෙරහැරේ මූලික මාර්ගය තමයි මොනර නැටුම. ඒ සඳහා අපේ ඉදිරියෙන් වාද්‍ය වෘන්දය සපයනවා. අත්නගල්ල රජමහා විහාරාධිපති තරුණ ජවය ලස්සන නර්තනයකට ලස්සන වාද්‍ය වෘන්දය සපයනවා. මෙන්න එනවා මීළඟට මොනර නැටුමෙන් අනතුරුව මහබඹා. මේ මහබඹා පිළිබඳව කතා කරනකොට මේ සබරගමු සම්ප්‍රදායේන මහබඹා තමයි මේ නර්තනයේ ඉදිමින් සිටින්නේ. අපි අහලා තියෙනවා තවත් මොනර නැටුම මහබඹාට මුහුණු දෙකක් තියෙනවා කියලා. මේ පැත්තෙන් ගමන් කරන්නේ ඉක්මනට මහබඹාගේ මුහුණු දෙකක් තිස්සින්නේ. කොමුණ නවරගමු නර්තනයේ විශේෂ වූ අවස්ථාවක් තමයි මේ නර්තනය. එතන පුංචි කාලේ අපි පෙරහැර බලනකොට මේ බඹා එනකොට අපි අම්මගේ තාත්තගේ අතේ ඉල්ලෙනවා. ඔය වගේ විශාල කෙනෙක් තමයි එන්නේ
නර්තනයේ ඉදලා ඇඳුම් ඇඳලා අර විශාල කෙනෙක් එන්නේ. ආබබා පෙරහැර එනකොට පාරෙන් පැත්තකට වෙනලා අම්මගේ තාත්තගේ අතේ ඉල්ලපු කාලයක් තිබුණා. අද බලනකොට කොච්චර දෙයක්ද මේ ආබබා කියන්නේ කියලා අපිට හිතෙනවා. මේ ආබබා නර්තනය ඇත්තම අපේ සම්ප්‍රදායේ කොටසක්. ආබබා නර්තනය තමයි අපේ පෙරහැරේ මේ ආකාරයෙන් ගමන් කරමින් යන්නේ. මේ කුළු නැටුම මෙන්න බලන්න අපේ මේ කුළු නැටුමකින් විදහා පාන්නේ අපේ ධාන්‍යාගාරය. එදා කාලේ ගොවිතැන්පත් කරලා ඒ ආකාරයෙන් මේ කුළු කරලා වී විශ්තර වී කාලා අපේ ප්‍රධාන ආහාරයේ පත් වේල ගන්න මේ කුළු උපයෝගී වෙනවා. මේ සංස්කෘතියේ ගොවිතැන්පත් කුළු නැටුමක් තමයි බලන්නේ කුංචිම දරුවා. අපේ රටේ මල් කැකුළු ලස්සනට මේ කුළු අරගෙන ලස්සන විචිත්‍රවතලේ සර්හුලා මේ පෙරහැරේ ගමන් කරනවා. පුණ්‍යානුමෝදනා දුවේ පුතේ කොඩි අරගෙන යනවා. මෙන්න එනවා ඊළඟට තවත් හස්තියෙක් කපුරු හස්තිය. මේ ලස්සන වර්ණවත් ඇඳුමකින් සැරසිලා අප ඉදිරියෙන් ගමන් කරන්නේ අත්තනගල්ල රජමහා විහාරාධිපති මෞපාද්‍ය පන්නිලසී ආනන්ද අභිනාද නායක ස්වාමීන් වහන්සේට අයත් කපුරු හස්තිය. මේ මාසිය සම්බන්ධීකාරක අත්තනගල්ල රජමහා විහාරේ ඇත්පන්තිය භාරේ මයන් විජේසේකර මහත්මයා තමයි මේ ඇත්පන්ත රජාව මේ ආකාරයෙන් පෙරහැරේ ගමන් කරමින් සිටින්නේ. අපි ගන්න මයික් එක සහෝදර නිවේදක ආබබා එනකොට අපි අම්මගේ තාත්තගේ අතේ ඉල්ලනවා. ඔය වගේ විශාල කෙනෙක් තමයි ඉන්නේ. නර්තනයේ ඉඳලා ඇඳුම් ඇඳලා අර විශාල කෙනෙක් ඉන්නේ. ආබබා පෙරහැරේ එනකොට පාරෙන් පැත්තකට ගන්නවා. අම්මගේ තාත්තගේ අතේ ඉල්ලපු කාලයක් තිබුණා. අද බලනකොට කොච්චර දෙයක් මේ ආබබා ඉන්නේ අපිට හිතෙනවා. මේ ආබබා නර්තනය මේ කුළු නැටුම දැන් බලන්න අපේ මේ කුළු නැටුමෙන් විදහා පාන්නේ අපේ ධාන්‍යාගාරේ එදා කාලේ ගොවිතැන්පත් කරලා ඒ ආකාරයෙන් මේ කුළු පෙරලා වී විශ්තර වී දාලා අපේ ප්‍රධාන ආහාරයේ පත් වේල ගන්න මේ කුළු උපයෝගී වෙනවා. ඒ සංස්කෘතියේ ගොවිතැන් කරපු කුළු නැටුම තමයි බලන්න පුංචිම දරුවා අපේ රටේ මණික කුළු ලස්සනට මේ කුළු අරගෙන ලස්සන විචිත්‍රවත් සැරසිලා මේ පෙරහැරේ ගමන් කරනවා. පුණ්‍යානුමෝදනා දුවේ පුතේ කොඩි අරගෙන යනවා. මෙන්න එනවා ඊළඟට තව හස්තිය කපුරු හස්තිය ලස්සනට මේ සංගීතයේ ලස්සන වර්ණනාදයට අනුව අත්තනගල්ල රජමහා විහාරාධිපති බෞද්ධ මහණෙනි ආනන්ද අභිනාද නායක ස්වාමීන් වහන්සේට අයත් කපුරු හස්තිය එමාස්තිය සම්පන්නිකාරක අත්තනගල්ල රජමහා විහාරේ ඇත්පන්තිය භාරේ මයේ විශේෂකර මහත්මයා තමයි මේ ඊළඟට එන්නේ මම හිතන්නේ අපේ නර්තනය අපිට දකින්න හම්බෙන්නේ වලලු නැටුම. අයියට මම අවස්ථාවක් දෙනවා වලලු නැටුම ගැන පොඩ්ඩක් කියන්න. ගොවිසුගේ ආදරණීය හිතවත් නිවේදකතුමා ඊළඟ ලස්සනට නැටුමේ දෙන්නට ලස්සන වාද්‍ය වෘන්දය සපයන අපේ තරුණ කොල්ලෝ ටික බලන්නකො පෙරහැරට එකතු වෙලා වෙන කාලේ මේ නිමලව ශ්‍රී විද්‍යාරාම විහාරස්ථානයේ අපිට වේ ඉදි කරන ලද චෛත්‍ය රජාණන් වහන්සේගේ කොත්කරන්දේ සමාරම්භක පින්කම දායකත්වයේ ලබා දෙන්නා වූ දොරකඩ අස්නය පින්කම් මාලාව අද රාත්‍රියේ දේව දූතයන් රැගෙන යන විචිත්‍රවත් වූ පෙරහැරයි ඔබ මේ නරඹමින් සිටින්නේ. මෙන්න ලක්ෂණ නර්තනයක් ඊටම සඩ් වර්ණයෙන් සැරසිච්ච ලලනාවන් ස්වරූපී වලලු නැටුම. මේ වලලු නැටුම මහමුල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහමුල්ල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය මත එම පාසලේ දහම් පාසල විසින් දහම් පාසල ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලබන වලලු නැටුමයි මේ පෙරහැරේ අවසාන අංගය මාධ්‍ය කුටියේ ගමන් කරනවා. සජීවී වීඩියෝ කරන අපේ ආංගන වීඩියෝ ෆිල්ම් එක ලස්සන විචිත්‍රවත් මතකයන් ඔබ ඉදිරියේ භාගය ගන්නට දවසින් දවස වසරෙන් වසරට නිමල විද්‍යාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මහා සෑරදුන්ගේ කොත පැලැන්වීමේ
පුණ්‍ය උත්සවයට අද රාත්‍රියේ දොරකොඩ අස්නය හිංකමට දායක වන දේව දූතයන් කැඳවාගෙන යන දර්ශනීය පෙරහැරේ අවසන් විචිත්‍රවත් අංගනය වලලු නැටුමයි. මේ වලලු නැටුම ඉදිරිපත් කරනු ලබන්නේ මහමුල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති දාමුල්ල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ දාම්පාසලේ දුවා දරුවන් විසිනුත් තමයි මේ විචිත්‍රවත් දර්ශන නර්තනයේ ඉදිරිපත් කරනු ලබන්නේ.